ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම මේ ලැබූ වර්ෂය ඔයාලා හැමෝටම හිතේ සතුට හැම වෙලාවෙම රැඳෙන සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන ජයග්‍රාහී වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගාඩන් එකේ තැන් කීපයක් මම ලස්සන කරගත්තු විදිහ ඔයාලටත් බලන්න අරගෙන ආවා. බිම තනින් තන වැවිලා තියෙන වල්ගස් ටිකයි ගස්වල වේලිලා තියෙන අතු ටිකයි කපලා අපි මේ ටික මුලින් අස් කරගෙන අතු ගාගනිමුකෝ. මං මේ පෙන්නන තාප්පේ අයින කොටසට තමයි වෙනසක් කරන්න හිතන් ඉන්නේ. අපි බලමුකෝ ඉතින් මං මේ ටික ලස්සන කරගන්නේ කොහොමද කියලා. ඔන්න දැන් නම් සුද්ධ කරලා අතු ගාගෙන ඉවරයි. මේ අල්ලලා තියෙන ගල් අතරේ තිබුණු සිමෙන්ති දැන් ගොඩක් ගැලවිලා ගිහිල්ලා. ඒ හින්දා තමයි ගොඩක් වල් පැල හැදෙන්නේ. මෙන්න මේ තියෙන කොටස ටිකක් පාළුයි වගේනේ. ඉතින් මං ඒ කොටසට පැල ටිකක් හිටවන්න හිතුවා. මේ තියෙන වර්ගේ තව වින්කටිහිකුයි තමයි හිටවන්න හිතන් ඉන්නේ. ඔන්න මේ විදිහට තමයි ඉතින් මං පැල ටික හිටව ගත්තේ. ඔයාලත් බලන්නකෝ. මේ ටික ලස්සනයිද කියලාත් කියන්නකෝ. මේ තියෙන්නේ නම් මං මේ ටික හිටවගෙන මාස 2කට විතර පස්සේ. පැල ටික නම් හොඳට හැදිලා තිබ්බා. මං ඊට පස්සේ එකපාරක් විතර කප්පාදුවකුත් කරා. ඔය තියෙන කොටසේ තනකොළ ටිකක් වවා ගන්න ආසාවකුත් තියෙනවා. අපි බලමුකෝ මේ ටික වැවේද කියලා. ඔය තියෙන තනකොළ නම් ඉබේටම හැදුණු ඒවා. මං ඒවා ටිකක් ගානට කපලා පොඩියට මේන්ටේන් කරගෙන යනවා. අපි බලමුකෝ ඒ ටික ලස්සනට හැදේද කියලා. ඔතන මං තව වින්ක පැල ටිකක් හිටෙව්වා. ඒවා නම් පැලුනේ නෑ. ඔය ටික තමයි ඉතින් පැලුනේ. මේ තියෙන්නේ නම් අපේ කුස්සිය පැත්ත. අඹ ගහේ කොළ වැටිලා ඒ ටික ටිකක් හැඩි වෙලා කැත වෙලා තමයි දැන් තියෙන්නේ. මං ඉතින් ඒ ටිකත් සුද්ධ කරලා අස් කරගත්තා. ඔන්න මේ විදිහට තමයි මං ඒ කොටස අස් කරගත්තේ. බලන්නකො ලස්සනයිද කියලා. මං අලුතෙන් හිටව ගත්ත පැල තමයි මේ හරිය තියාගෙන තියෙන්නේ. ඒවා ලස්සනට හැදුනහම ගාඩන් එකේ තනින් තන තියලා ඉතින් ලස්සන බලනවා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.